තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? නිමල් has 36 meters of ribbon. එතකොට නිමල් ගාව මෙච්චරක් 36 meters දිග රිබන් එකක් තියෙනවලු. ගොඩාක් දිග රිබන් එකක්. හරිද? එයාට ඒක pieces වලට කපන්න ඕනලු. He wants to cut it into pieces that are 2.5 meters. ඒ කියන්නේ මීටර් 2.5 කොටස් වලට මෙයාට මේක කපන්න ඕනෙලු. මේ වගේ මීටර් 2.5 කොටස් පොඩි කොටස් වලට මෙයාට මේක කපන්න ඕනෙලු. එතකොට එයා අහනවා how many such pieces can be cut from the ribbon? ඒ pieces කීයක් කපන්න පුළුවන්ද 36 meters වලින් 2.5 meters pieces. එතකොට මම මොකද්ද කරන්නේ? ඒකට 36 බෙදන්න ඕනේ 2.5 ගෙන් නේ. ඒ කියන්නේ මොකක්ම හරි එකක් පොඩි කොටස් වලට කපනවා නම් ඒ කපන ප්‍රමාණයෙන් බෙදුවාම කීයක් එනවද කියලා අපිට එනවනේ. ඒකට මට කරන්න තියෙන්නේ මේක ඩිවයිඩ් කරන්න. හරි. දැන් ඔන්න ඩිවිෂන් තියෙන්නේ. 36 divide by මම දැන් ඉස්සෙල්ලාම මේ mix number එක fraction එකක් බවට පත් කරගන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? යට තියෙන දෙක එහෙමම ලියනවා. දෙවරක් දෙක 4යි plus 1. 36 divide by 5 over 2 කියලා එනවා. ඔන්න. දැන් මට fractions division කරන විදිහට divide කරන්නයි තියෙන්නේ. කොහොමද division කරන්නේ? වම් පැත්තක හැමම ලියනවා. ඊට පස්සේ multiple දානවා. ඊට පස්සේ 2 බෙදීම 5. මෙන්න මේ විදිහට ලියන්න. මේ දෙන්න මාරු කරනවා. දකුණු පැත්තේ කෙනා විතරක් මාරු කරලා ලියනවා. ඊළඟට දැන් මේක multiply කරන්න තියෙන්නේ 72 over 5. මේක fraction එකක් විදිහට ලියන්නත් පුළුවන්. ඔයා mix number එකක් විදිහට ලියුවනම් ඒකත් වඩා හොඳයි. මේ ප්‍රශ්නේ බලලා ඊතුරු ප්‍රශ්න ටිකත් මේ විදිහට තේරුම් අරගෙන කරන්න try කරන්න. ගොඩාක් ඒ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ fractions, mixed numbers, division පාඩමෙන් තමයි තියෙන්නේ.